බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මේක මෙහෙම අඩු වෙලා මේ ආයුෂ ටික අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙන කාලේ මහණෙනි දසවස්සා යුකේසු භික්ඛවේ මනුස්සේසු පංචවස්සිකා කුමාරිකා අලම්පතේයා භවිස්සති. අවුරුදු 10ක් වෙනකොට අවුරුදු 5 වෙනකොටම පතිකුලයට යනවා. ඒ කියන්නේ අවුරුදු 5ෙම දරුවෝ හදනවා. දැන් ඉස්සර මිනිස්සුන්ගේ ජීවිතය දැන් ඉන්න ළමයිගේ ජීවිතය බලන්න ආයුෂ අඩුයි. 5 වසර ළමයි පෙම්හසුන් යවපු ඒවා. ඊට පස්සේ තව ඒ අපරාධ පරිගණක අපරාධ විමර්ශනාංශේ ඉංජිනේරු මහත්තයෙක් අපිට කියනවා හාමුදුරනේ ළඟදී 6 වසර ළමෙක් පරිවාසයට දාන්න ගෙනාවා කිව්වා. හේතුව 6 වසරම ගෑනු ළමයි දෙන්නේ රණ්ඩු වෙලා. ඒකට එක ගෑනු ළමෙක් අර ළමයාට ෆෝන් එකේ වැඩ පුළුවන්. යාළුවාට කියලා අර කෙල්ල මට බැන්නා. ඌකිගේ කැත ෆොටෝ එකක් හදලා Facebook දාපන්. දැන් 6 වසර ගෑනු ළමයා තවත් ගෑනු ළමෙක් එක්ක රණ්ඩු වෙලා තව පිරිමි ළමයෙකුට යෝජනා කළා. ඊට පස්සේ කිව්වා එයාගේ ෆොටෝ එකක් දෙන්නකෝ කියලා. ඊට පස්සේ එයාගේ ෆොටෝ එකක් ගැහුවා. අර ළමයා ගත්තා. ඒ අය එකට ෆොටෝ එකක් දැම්ම කැත කරලා දෙන්න මේක. ඒකට ඒ අය එකෙන් ආවේ මැසේජ් එක මෙයාගේ ඇඳුම් අයින් කරන්න ඕනි උඩද පහළද සම්පූර්ණයෙන්ම. ඒකට 6 වසර ළමයා අර ආපු එකට එකපාරම ඕකේ එක දුන්නා සම්පූර්ණ ඇඳුම් අයින් කරන්න. මෙයාට ඉංග්‍රීසි වචන ටික සම්පූර්ණයෙන් කියව ගන්න බැරි වුණා. අර ළමයා සම්පූර්ණ නිර්වත්. චූටි 6 වසර කෙල්ල නිර්වත් වෙලා ඒක Facebook දැම්මා. එයාලා පරිගණක අපරාධයකට පැමිණිලි කළා. ඔක්කොම ටික අල්ලගත්තා. 6 වසර චූටි කොල්ල දෙන පරිවාසයට දාන්න මේ දවස්වල නඩුව කතා කරනවා. බලන්න 6 වසර ගෑල් ළමයි දෙන්නේ රණ්ඩු වීමදී ඒ තරහ පිරිමහන්ට යොදාගත් එක අපි ඉස්කෝලේ රණ්ඩු මම ඔයත් එක්ක තරහයි ආයෙ කතා කරන්නේ නැහැ කියලා ඇස් දෙක කට පියාගෙන බිම් බලාගෙන අහක බලාගෙන යනවා. පැයෙන් ආයෙ හොඳයි අපි පැයෙන් ආයෙ හොඳයි. මේ බලන්නකො මේ යුගේ ඔයාලගේ මේ ඉන්න තරුණ දූල පුතාලගේ පැටවුන්ට මොනවා වෙයිද? මම මේ කියන්නේ භයානක සසරක අපි යන්නේ. අම්මලා තාත්තලාට මොනවට මැදිහත් වෙන්න වෙයිද දන්නේ නැහැ. අවුරුදු 5 වෙනකොට දරුවෝ හදනවා 20 ඇවිස්සෙන කාලේ එනවා කිව්වා. අවුරුදු 5 වෙනකොටම වෙන්න තියෙනවා ඔක්කොම වෙලා ඉවරයි. අවුරුදු 10 ආයුෂ අඩු වුණාම අවුරුදු 10ට ආයුෂ අඩු වුණාම දැන් ඊළඟට බලන්න දැන් ඉන්න ළමයිගේ නැටිලි ගායන හැකියාව චූටි ළමයිගේ හැකියාව දක්ෂතාව පොඩි කාලෙම එනවා හේතුව ආයුෂ අඩුයි. ඊට පස්සේ මේ ඔක්කොම පෙර නිමිති අවුරුදු 10ක් වෙනකොට දැන් එතකොට දැන් ඔයාලා ආයෙත් මනුස්ස ලෝකේ හරි ඉපදෙනවා කියනකො ආසාවෙන් ඉපදෙන්නේ ඔය වගේ කාලයක තමයි තියෙන්නේ. අපි අද මේ බනට කියන එක සමහර වෙලාවට තවත් තැනක ඔබගේ අත්දැකීම වෙන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 10 වෙනකොට රස අතුරු දහන් වෙනවා කිව්වා. එල්ලිඟි තෙල් රහ නැහැ කිව්වා. දැන් ඒ කාලේ අපි ගම්මානවල එල්ලිඟි තෙල් අපි ඉඳිනවා.
අපේ පැතිවල සීතලට මේ තොල් පැලෙනකොට උස්නෙට කකුල් පැලෙනකොට අපි ඒවට ගන්න එළිඟි තෙල්. රෑ ගාපුවම උදේ වෙනකොට ආයෙ පැහැහිලා. එළිඟි තෙල්. දුම සුවඳ. ඒ සුවඳ දැන් එළිඟි තෙල් වල නැහැ. එළිඟි තෙල් කියන රස ලෝකෙන් අතුරුදහන් වෙනවා කියුවා. වෙඬරු බටර් රස අතුරුදහන් වෙනවා. තල රස අතුරුදහන් වෙනවා. තල තෙල්. මී පැණි රහ අතුරුදහන් වෙනවා. ලුණු රහ අතුරුදහන් වෙනවා. ඔයාලා හිතන්න අවුරුදු 10ට ආයුෂ අඩු වෙනකොට ලුණු කියන එක ලෝකෙන් අතුරුදහන් වෙනවා. ලුණු රස මොහොත තියෙනවා මිනිස්සුන්ගේ ලුණු රහ අතුරුදහන් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හිතන්නකො ලුණු නැතුවම කකා ඉන්න වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලෙට කුරහන් වලින් හැදූ ආහාර තමයි අග්‍ර වෙන්නේ, පිටි ආහාර. බුද්ධ කාලයේ ඇල්හාලේ බතට රසමසවලු ගන්නවා වගේ තමයි කිව්වා. අවුරුදු 10 වෙනකොට පිටි ආහාර. මම ඔයාලට උදාහරණයක් දෙන්නම්. ඔයාලා ලොකු පාටි එකක් හරි ලොකු කෑමක් හරි ලොකු දානයක් හරි දුන්නා කියලා එකක් මතක් කරන්නකො දීපු තැනක් හරි වැඩිපුර මෙතන තියෙන පිටි කෑම වර්ග. බේකරි අයිටම්ස් පිටි කෑම වර්ග වැඩි. ලෝකේ පිටි කෑම වලට හැරෙනවා ලුණු රහ අයින් වෙලා අමුතුම කෑම වර්ග ලෝකෙ පහළ වෙනවා. බත් කියන එක රස මස්වරු ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා. අවුරුදු 10ට අඩු වුණාට පස්සේ දස අකුසල ඉස්මතු වෙනවා. දස කුසල් කියන කරුණ අතුරුදහන් වෙනවා. කියන්නේ සත්තු මැරීම, හොරකම් කිරීම, වැරදි කාමසේවන ඒවා ඉස්මතු වෙනවා. දැන් ওই පරිගණක අපරාධ සම්බන්ධයෙන් කතා කරනකොට ඔය ළමයි ෆෝන් වලින් කරන එක විකාර කරන්න එපා කියලා නෙවෙයි සමාජයේ කතා වෙන්නේ. කළොත් අහුවෙන හැටි තමයි කතා කරන්නේ. ඒකේ භයානක පැත්ත සතර අපාය ඉපදෙන පැත්ත නෙවෙයි කතා කරන්නේ. කරනවා නම් අහුවෙන්නේ නැතුව කරන්න. මේ විදියටයි අහුවෙන්නේ. එහෙමයි කතා කරන්නේ. වැරදි කාමසේවනය. දැන් බලන්න ඔය බටහිර රටවල් වල තියෙන කාමයේ සම්බන්ධව දේවල් දැන් ලංකාවේ මීට ඔය පැතිරෙන්නේ. මේ ලංකාවේ ඉන්දියාවේ විතරක් පොඩ්ඩක් ඔය සංස්කෘතිය රැකීගෙන ඇවිල්ලා අවසානයේ ධර්මදීපේ විදිහට ලංකාව විතරයි තේරවාද ධර්ම ඉතුරු වෙන්නේ. ඒකත් හිමීට නැති වෙලා යනවා. බුදු ඇසෙන් දුටුවා. බුදු ඇසෙන් දැක්කා. කුසල් කියන වචනේ අතුරුදහන් වෙනවා නම් කුසල් කරන අය කොහෙන්ද කියලා ඇහුවා. ඒතර සත්තු මරන්න එපා කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. හොරකම් කරන්න එපා කියලා කතා වෙන්නේ නැහැ. වැරදි කාම සේවනය කරන්න එපා කියලා කතා වෙන්නේ නැහැ. ඔයාට එයා හොඳ නැත්තම් ඇයි ඔයා යා මහතේ ඉන්නේ? ඇයි ඔයා මනස ලෝකෙ දුක් විඳින්නේ? ඇයි ඔයා ඔයාගේ තරුණ ජීවිතය සතුටක් හොයන්නේ නැත්තේ? ඒකේ ඇති වැරද්ද මොකද්ද? සමාජයේ කතා වෙනවා. බොරු කීම සිද්ධ වෙනවා. කේලම, පරුස වචන, හිස් වචන, අනුන්ගේ දේවල් වලට ආස කිරීම. මිනිසුන්ගේ තරහ ගතිය ගොඩක් වැඩි වෙනවා. පිම්පව් විශ්වාස කරන්නේ මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ. ඔන්න කැමති නම් ඉපදෙන්න ආයෙත් අපි එකට ඉමු. ඔයා මගේම දුව වේවා, ඔයා මගේම මහත්තයා වේවා, ඔයා මගේම අම්මා වේවා. මේ ධර්මයේ දේශනා කළාට තේරුණොත් එහෙමනම් මේ මනුස්ස ලෝකේ කල්යාණ මිත්‍රයෙක් උතුම් ගුරුවරයෙක් හැර
මේ මිනිස්සු අතර නම් ආයේ කවුරුවත් නැහැ. උතුම් කල්යාණ මිත්‍රේ උතුම් ගුරුවරයෙක් හැර මේ මනුස්ස ලෝකේ නම් පැතිය යුතු ප්‍රාණයක්. මේ ආයමත් ওই විදිහට ඉන්න නම් එන්න මේ ලෝකෙට මේ ඊට පස්සේ මෞපිය ගුරුවරු සමන බ්‍රාහ්මණ කුල දෙටවන්න පුදන්නේ නැහැ. අම්මට තාත්තට විරුද්ධ වෙන අයට සම්මාන දෙනවා. ගුරුවරුන්ට විරුද්ධ වෙන අයට සම්මාන දෙනවා. ඒව වුණේ නැද්ද පහුගිය කාලේ? ළමයි ගුරුවරුන්ට විරුද්ධ වෙනකොට මුළු සමාජයම ළමයාගේ පැත්ත ගන්නවා. ඔබ දිරිය කෙනෙක්. ඔබ වීරවරියා. අසාධාරණයට විරුද්ධව කතා කළා. ඒ අසාධාරණ විරුද්ධව කතා කරනවා නම් අපි කතා කරන්න ඕනේ ඉස්කෝලේ යන කාලේ. අපි කවදාවත් ගුරුවරයෙකුට වචනයක් කතා කරලා නැහැ. කොච්චර වෙනස්ද නේ? මුළු ලංකාවම ගත්තනේ ළමයාගේ පැත්ත. ගුරුවරයා වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ඔන්න ඕකම හිට වෙනවා. අම්මා දුවට තරවටු කරනකොට දුව ඒකට විරුද්ධව කතා කරනකොට අනිත් අය හුරේ තියනවා අකුරි ගහනවා. හරි. ඔය අසාධාරණයට විරුද්ධව කතා කරනවා. අසාධාරණයට විරුද්ධව අම්මට උනත් කතා කරන්න පුළුවන් නම් දියණිය ඔබ දිරිය කතාව. සමාජයෙන් සම්මාන දෙන්න. සමාජයෙන් සම්මාන දෙන්න. සහෝදරයෝ සහෝදරයන්ට විරුද්ධව නැගීටිනකොට බොහොම හොඳයි අසාධාරණයට විරුද්ධව සම්මාන දෙනවා. ඇයි එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ අපි අතින් කොච්චර වැරදි වුණත් අපි සහෝදරයෝනේ. සහෝදරයෝ කියන හැඟීම නැති වෙනවා. අම්මා දරුවෝ කියන හැඟීම නැති වෙනවා. පුදුම එකක් ගුරුවරු ගුටි කනවා ළමයින්ගෙන් අනාගතේ. අපෝ අපිටත් එන්න වුණොත් ওই සමාජයට ආය අපේ අම්මලා තාත්තලාත් අපිට කිව්වොත් උඹලා කට වහගෙන ඉන්න එපා. හියුමන් රයිට්ස් මානව හිමිකම් ඵල කියලා අපිට කිව්වොත් අපි ගුරුවරුන්ට විරුද්ධව නැගී හිටින අය වුණොත් එදා ගුරුවරයාගේ වචනේ අහක දාන්න නැතුව ඇඟිලි කපන්න ගිය ගෝලයාට නිවන් ලැබුණා ගුරු ගෞරවය නිසා. අඟුලිමාල ගුරුවරුන්ට විරුද්ධව නැගී හිටපු අය නිවන් ගියේ නෑ. ගුරුවරයෙකුට විරුද්ධ වෙලා නැගී හිටපු එක්කෙනෙක් දෙව්ලොව ඉපදෙලා නෑ. ඉදිරි සමාජය කොච්චර භයානකදනේ. මහණෙනි ලැජ්ජ බය කියන එක නැති වෙලා යනවා. හිතු මනාපේ සත්තු වගේ ඉන්නවා. තමන්ට රාගයක් ඇති වුණේ කවුද? එයා තමන්ට වැඩිමාල්ද බාලද තමන්ගේ තාත්තද අයියාද මාමද කතාවක් නැහැ. එයත් එක්ක කාමයේ හැසිරෙනවා. තවත් කෙනෙක් ගැන රාගය ඇති වුණොත් මේ මගේ ගුරුවරයා නේද? ටීචර් නේද? සර් නේද? අද අතරින් පතර ශිෂ්‍යෝ ගෝලයෝ පෙම්හසුන්ව මරු කරගත්ත සිද්ධිය එනවා. පෙර නිමිති පහළ වෙනවා. තිරිසන්නු වගේ කිව්වා ඒ කිසිම සම්මතයක් කියන එකක් ලෝකේ නැහැ කිව්වා. ඒ කාලේ මම නම් හිතන්නේ ඒ කාලේ නිවන් දකින්න ඉපදෙන්නේ නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට ගන්න අයවත් මේ යුගයේ ඉපදෙන්නේ නැහැ. ඔය ඉඩම් වලට ආසාවෙන් ඉන්න මේකෙම උපදින්න. අරයාත් අරගන්න බෑ මෙයාත් අරගන්න බෑ කිය ඉන්න. නෝන මහත්යම නැහිලා මහත්ය මහත්යම නැහිලා තමන්ට විච අසාධාරණකම් ගැනම හිත හිතා ඉන්න මේක ඉපදෙන්න. මහණෙනි දරුණු වදක චිත්තයක් එනවා ඒ කාලේ. ඒ තරහවට පස්සේ
මේ අම්මද තාත්තද කියලා බලන්නේ වැද්දෙකුට මුවෙක් හම්බුනට පස්සේ මේක මරා ගන්න නැත්තම් කියනවා වගේ මරණ චේතනාව වෙනවා. සමහර කියන්නේ මට තරහවට පස්සේ අම්මා වුණත් කමන්නේ මං කියලා දානවා කියලා මිනිස්සු සමාජයේ කතා කරන්නේ. මට තරහවට පස්සේ හාමුදුරුවෝ කතා සිවුරු කතා එතන නෑ. මිනිස්සු කතා කරන්නේ ඔහම. ඉතින් බය නැතුව අද මිනිස්සු හාමුදුරන්ට ඕන තරම් තොපි නැතුව සිවුරෙල්ල ඵලයෝ කියලා යසර සිවුරු ගලවන්න ලැහැත්. සංසාරේ ඔයාලා ওই ලෝකේ ඉපදෙන්න කැමති නම් එන්න. මේකෙන් ඈතර වෙන්න කැමති නම් මේ පිට ගන්න දම් සුවඳ භයානකයි මේක. හරිම භයානකයි. ආයා ඉපදෙන්න වීම. මහණෙනි අතට ආයුධ පහළ වෙනවා එකල. එච්චර තාක්ෂණය දිනු වෙනවා. තප්පරයට ආයුධ දෙනවා අතට. මරා ගන්නවා. දවස් 7ක ආයුධ අන්තක් කල්පයක් වෙනවා. ඒ දවස් 7ේම මරා ගන්නවා. දඬු මොඟුරු පොළු අතට අරගෙන ගෙවල් ගිනි තියාගෙන එක දවසක් ආපු දවසක් සිහියට නගා ගන්න. ඒ වාගේ මුළු ලංකාවම එහෙම වෙලා දවස් 7ක් එක දිගට ඕක තිබ්බොත් කී දෙනෙක් ඉතුරු වෙයිද? මේ හොදුවවත් දෙන්නේ. මිනිස්සු ආයුධ අරන් පාරට බහිනවා කියනවා ඒ එන තරහ දවස් 7ක් එක දිගට තියෙනවා. එදාට තමන්ගේ අතින් අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා. මෙන්න මෙදාට ඔයා ඉපදුනොත් ඔය දැන් කොච්චර සාදු කිය හිටියත් ඔයාගේ අතින් අම්මා මැරෙනවා. තාත්තා මැරෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනය ඉවරයි. ආය කල්පයක් සුගතියට එන්නේ නැහැ. භයානකයි. මෙතන භයානකයි. තමන්ගේ අතින් අම්මා මැරෙනවා. තාත්තා මැරෙනවා. මේ අම්මා මැරීම තාත්තා මැරීම කියන කවුරුත් 10ටම එන්නත් ඕනේ නැහැ. බටහිර රටවල් වල අම්මලා ඉස්පිරිතාලේ ගියාට පස්සේ අම්මා පණ අදිනවා වුණොත් දුවම පුතාම කියනවා යෝජනා කරනවා මෙයා දුකසේ මැරෙන්න ඕනේ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියලා මූණ ඉඹ ආදරෙන් ඉන්ජෙක්ෂන් එක ගහනවා. ලංකාවටත් දැන් ඒව එනවා. මගේ අම්මලා තාත්තලා බුරුදු පිටින් මැරෙන්නේ බටහිර දරුවෝ නිසා. බුරුදු පිටින් නිරේ යන්නේ. ඔයා ඉපදුණා. මේ ලංකාවෙන් ගිය මට හම්බුණා ඕස්ට්‍රේලියාවේ. ලංකාවෙන් ගිය ෆැමිලි එකක්. ඒ අම්මම මට කියනවා හාමුදුරනේ මං අපේ දරුවන්ට අන්තිම කැමැති පත්‍රය ලියලා දුන්නා. මට නම් දුක් විඳ විඳ බට ගහලා මැරෙන්න බෑ. ඒ නිසා මගේ කැමැත්ත තියෙනවා අනිවාර්යෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහලා මට නිදහසේ මැරෙන්න දරුවන්ට අත්සන් කරන්න කියලා මම කියලා තියෙන්නේ කිව්වා. මේ ලංකාවේ සිංහල කතා කරන උන්දලා ආවෙත් මම බණ කියන තැනට බණ ඇහි මත් දරුවත්ින් දෙමව්පියෝ මැරෙන තැනට කටයුතු යෙදෙනවා නම් මේකල අවුරුදු 10ට ගියම කොහොම වෙයිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටාම සුළු පිරිසක් ওই තැන් තැන් වල හැංගිලා ඉතුරු වෙනවා. ඒ අය ප්‍රාණඝාතයෙන් වළකිනවා. එයාලගෙන් ටික ආයුෂ වැඩි වෙලා ආයෙත් අවුරුදු 80000ක් ගියාට පස්සේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කියන්නේ. මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් පසේ බුදුරු ගැන විස්තර තියෙන්නේ තව කල්ප ලක්ෂයකින්. පසේ බුදුරු පහළ වෙන්නේ බුදු කෙනෙකුට කලින්.
ඒතර බණ පොත් ඔක්කොම පෙරලලා බලද්දී ආය බුදු කෙනෙක් ගැන හෝදුවාවක් ගන්න තියෙන්නේ කල්පලක්ෂයකින්. ඒ වෙනකොට දේවදත්තත් පසේ බුදු වෙලා ඉවරයි. අපි දේවදත්තට බැන බැන ඉන්නවා. අවස්ථා කීපයක් තියෙනවා. අවස්ථා කීපයක් තියෙනවා මේකෙන් ඈතර වෙන්න. එක්කෝ මේකට විසඳුම ඒක ඇත්තටම දැන් අපි කතා කරන්න ඕනේ විසඳුම ගැනනේ. ඒ විසඳුම තමයි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථීරම විසඳුම තමයි මඟඵල ලැබීම. මේ ජීවිතයේ සෝවාන් වීම තමයි 100%ක්ම විසඳුම. ඊළඟ විසඳුම සුගති රැකවරණය. බොහෝ පින් ඇති දෙවිවරු සමහරට මේ ජීවිතයේ දෙව්ලොව ඉපදෙලා ආය මෛත්‍රී බුද්ධ ශාසනය මන් ලෝ උපදින. මඟඵල ලැබීමත් සුගති රැකවරණයක් තමයි එකම විසඳුම. මඟඵල ලබන්න කල්යාණ මිත්‍ර සේවනයේ සත්පුරුෂ ඇසුර සී සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම් ප්‍රතිපදා. ඔය හතරෙන් තමයි මඟඵල ලැබෙන්නේ. ඒ නිසා අපි ඒක කතා කරන්න ඕන. ඊළඟ එක තමයි සුගති රැකවරණය. සුගති රැකවරණේ සැලසෙන්නේ දැන් ඔන්න ඔය කියන ඉදිරියට භයානකව තියෙන මේ ගමනෙන් බේරෙන්න ක්‍රමයක් විදිහට තමයි සුගති රැකවරණය කියන එක කතා කරන්නේ. ඒ සුගති රැකවරණේ කියන්නේ දෙවියන් අතර ඉපදීමේ වාසි ටිකක් තියෙනවා. එකක් තමයි මහා මුගලන් මහරහතන් වහන්සේ ළඟ දෙවිවරු කියනවා සෝවාන් වෙච්ච දෙවිවරු දිව්‍ය ලෝකේ ඉන්නවා කියනවා. දිව්‍ය ලෝක 6 ගණන් කරන්නවත් බැරි තරම්. ඒ නිසා යාට දෙවියන් අතර ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඊළඟ එක තමයි ධාතු පරිනිර්වාණ අවස්ථාවේ ඒ ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන්න කලින් සම්බුදු සිරුර මවාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයෙන් අසංකේයයක් දෙවරු මඟපල් ලබනවා කියන්නේ. ඔය තමයි ඊළඟට ලැබෙන අවස්ථාව. ඊළඟ එක තමයි පසේ බුදුවරුන්ගේ යුගයේ පැමිණෙනවා. ඒ පසේ බුදුවරුන්ට අප උපස්ථාන කළ පින්පුරවහ ගැනීම අවස්ථාව. ඊළඟ තමයි මෛත්‍රී බුදු සසුනේ පිරිසරණ ලබා ගැනීම අවස්ථාව. ඒක වෙන්නේ මෙතනින් පල්ලහැට වැටෙනොත් නෙවෙයි මෙතනින් උඩට ගියොත්. යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් එයා අපාය යන්නේ නැහැ. පහය මානුසන්දේයම් මිනිස් සිරුර අතහැරපු ගමන් දේවකායා පරිපූර්ණ සම්ති දෙවියන් අතරට යනවා. එහෙනම් මේ ධම් සුවඳ බුදුන් සරණ යාම පිණිසයි. ඔන්න එකම පිළිසරණ. බුදුරජාණන් වහන්සේ අහනවා මහානාම යෝසෝ මහානාම දීඝරත්තං උපාසකෝ බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ සෝ කතං විනිපාතං ගච්ඡේය. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් සරණ ගිහිල්ලා නම් ධර්මයේ බොහෝ කාලයක් සරණ ගිහිල්ලා නම් සංඝ රත්නයේ බොහෝ කාලයක් සරණ ගිහිල්ලා නම් එයා අපාය යන්නේ කොහොමද කියලා අහනවා. අවංකවම බුදුන් සරණ ගියොත් දහම් සරණ ගියොත් සංඝන් සරණ ගියොත් අපාය යන්නේ නැහැ. මේ ධම් සුවඳ බුදුන් සරණ යාම පිණිසයි. දහම් සරණ යාම පිණිසයි. සංඝන් සරණ යාම පිණිසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතෝ චස්ස සද්ධා මත්තං හෝති පේම මත්තං අයම්පිකෝ මහානාම පුග්ගලෝ අගන්තා නිරයන් අගන්තා තිරච්ඡාන යෝගින් අගන්තා පෙත්ති විසයන් අගන්තා අපාය දුග්ගති විනිපාතං.
යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් එයා සතර පායට වැටෙන්නේ නැහැ කියන්නේ. මේ ධම් සුවඳ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා ඇති කිරීම පිණිසයි. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේමය ඇති කිරීම පිණිසයි. යෝ සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ගපරායන. මනාව දහම් දෙසූ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි කෙනෙකුට සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් ඒ සියලු දෙනා සුගති උපදිනවා කියලා. ඒ නිසා මේ ධම් සුවඳේ වෑයම සද්ධා මාත්‍රයක් ඉපදවීමයි. පැහැදිලිද? අපිට කරගන්නම බැරි වෙච්ච දේවල් ඔය. ඉතින් ඒ නිසා ඔයාලා කැමති නම් සුගති දැන් මගපල් ලැබීමනේ 100%ක් විසඳුම. ඒ මගපල් ලැබීමට 100%ක් විසඳුමේ බාහිර කරුණු දෙක කල්යාණ මිත්‍රාශ්‍රේ සී සද්ධර්ම ශ්‍රවණය. ඒක ලැබෙනවා මේ ධම් සුවඳෙන්. යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි ඔබ තුල තියෙන්න ඕන. ඒකයි කිව්වේ ධම් සුවඳ පැතිර යන විට ඔබ තුලින් නැගින්නට ඕන සිල් සුවඳයි ගුණ සුවඳයි. මේ ධර්මයට අනුව කල්පනා කර කර ජීවිතේ හදා ගන්න ඕන. ඒ නිසා මඟඵල නිවන් පිණිස සුගති රැකවරණේ පිණිසයි මේ මහමෙවුනාවෙන් මෙච්චර අවුරුදු 26කට අධික කාලයක ඉඳලා අපගේ ගුරු දෙවිඳුන්ගේ මුවෙන් පිට වුණ බණපද සම්බුදු බණපද විහිදුනේ ඔන්න ඔය අර්ථය මුල් කරගෙන. රාගක්ඛයෝ